හලෝ ළමයි. ඉතින් අද ආවේ කාලිංග හොස්ටල් එකේ අවසානම ලොග් එක අරගෙන. මේ ලස්සන දකින මේ විව් එක දකින අවසානම දවස අද. ඉතින් මොකද අපි කාලිංග හොස්ටල් එක ලැබෙන්නේ ෆස්ට් ඉයර්ස්ලට විතරයි. අපේ ෆස්ට් ඉයර් එක ඉවරයි. අද තියෙන්නේ අවසානම එක්සෑම් එක. අපි අද සේරම බඩු අස් කරලා හොස්ටල් එකට බාර දීලා හොස්ටල් එක ක්ලීන් කරලා තමයි වැකේෂන් එකට යන්නේ. වැකේෂන් එකෙන් පස්සේ අපි ඇවිත් අපේ බඩු අරගෙන අපේ අනිත් හොස්ටල් එකට, ඒ කියන්නේ තෙලවල හොස්ටල් එකට යන්න ඕනේ. ඉතින් අද vlog එක පුරාවටම තියෙන්නේ අපේ ෆස්ට් ඉයර් එකේ අවසාන දවස ගෙවෙන්නේ කොහොමද කියලා. ඔන්න කොහොම හරි දුවලා බස් එකටත් ආවා. අද තියෙන්නේ ඉංග්‍රීසි එක්සෑම් එක. ඉතින් මමයි මගේ යාළුවෝ දෙන්නයි එක්සෑම් එකට කලින්ම කැන්ටින් එකෙන් කාලා වෙනද වගේම එක්සෑම් එකට යනවා. අපේ එක්සෑම් තියෙන්නේ FGS හෝල් එකේ. මේ යන්නේ FGS එකට. ඉතින් FGS හෝල් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තමයි මට ඉංග්‍රීසි තිබ්බේ. අනිත් යාළුවෝ දෙන්නට පස්වෙනි ෆ්ලෝර් එකේ තිබ්බා. ඉතින් 11ට විතර එක්සෑම් එක ඉවරයි. ඊට පස්සේ මම තනියම යාළුවෝ දෙන්න එනකන් යෙලෝස් එකට යනවා. මොකද අද තියෙනවා බැච් ටී-ෂර්ට් එක ගන්න. බැච් ට්‍රිප් එක අපිට යන්න බැරි වුණානේ. අපි හන්තානේ බැච් ට්‍රිප් එක යන්න හිටියේ පෙබරවාරි මාර්තු වගේ. ඒත් අපේ සාහිත්‍ය මාසයත් එක්ක කොළඹට නැත මහලුවේ මං කලින් වීඩියෝස් දාලා තියෙනවානේ. ඒකත් එක්ක අපිට බැච් ට්‍රිප් එක යන්න පරක් වුණා. ඔන්න ඉතින් යෙලෝස් එකට එනකොට ළමයි ගොඩක් ඇවිල්ලා හිටියා. කැම්පස් එකේ ලස්සනම කාලේ තමයි ෆස්ට් ඉයර් එක කියලා කියන්නේ. මොකද අපි තමයි කැම්පස් එකේ ඉන්න බාලම බැච් එක. එතකොට ඒ බාලම බැච් එක විදියට අපිට ලැබෙන ආදරය, සැලකීම, ඒ දේවල් ෆස්ට් ඉයර් කාලෙදී කරදරයක් වගේ දැනුණට පස්සේ අපිට හිතෙනවා මේ කැම්පස් ඇතුලේ තියෙන බැඳීම කොච්චරනම් ලොකු එකක්ද කියලා. මම ඒක ඉගෙන ගත්තේ කොළඹ කැම්පස් එකෙන්. මොකද අපේ සීනියර්ස්ලා එක්ක අපේ තිබ්බ කනෙක්ට් එක. එතකොට මට ඒක කියන්න තේරෙන්නේ නැහැ ළමයි. මන් දන්නේ නැහැ අනිත් කැම්පස් වල කොහොමද කියලා. ඒවත් එහෙම ඇති. ඒ කොහොම වුණත් කොළඹ කැම්පස් එක කියන්නෙම ඒකේ ෆස්ට් ඉයර් එක කියලා කියන්නෙම හරි ආදරණීය කාලයක්. ඊට පස්සේ මමයි මගේ යාළුවයි යනවා හොස්ටල් එකට. තව යාළුවෝ දෙන්නෙක් හවස් වෙලා තමයි එදෙන්න එන්නේ. ඉතින් ඔන්න ගිහිල්ලා මම බඩු දාගෙන ආපු ලැගේජ් එකටම කොහොමද දෙයියනේ මේ වස් කරන්නේ කියලා හිතාගෙන මං ඔන්න බඩු වස් කරන්න පටන් ගන්නවා. ඉතින් ඇඳුම් තියෙනවා මේ හොස්ටල් එකට එනකොට ගෙනාපුවට වඩා දැන් බඩු වැඩි අපිට ගෙනියන්න තියෙන. ඉතින් ඇඳුම් ටික, සාරි ටික, එක කැම්පස් එකේ ඔය ඉවෙන්ට්ස් වලට අරවට මේවට සාරි අඳිනවනේ අපි. එතකොට ඒවත් අපේ ගාව තමයි තියෙන්නේ. ඉතින් ඒව මට ආයෙ ගෙදර අරන් යන්නත් බෑ. හැබැයි මේ පාර මම ඇඳුම් ටිකක් ගෙදර ගිහින් දැම්මා. මොකද තෙලවල කියලා කියන්නේ මේ හොස්ටල් එක වගේ නෙවෙයි. එක රූම් එකකට 8ක් 7ක් වගේ ළමයි වැටෙනවා. ඔයාලා දන්නවනේ මේ හොස්ටල් එක හොටෙල් එකක වගේ අපි හිටියේ. මොකද අපාර්ට්මන්ට් එකක් අපිට හම්බෙනවා. එක යුනිට් එකක් හම්බෙනවා. ඒකේ 4 දෙනා ඉන්නේ. කිචන් එකක්, එතකොට ස්ටඩි ඒරියා එකක්, බැල්කනි එකක් එක්ක තනිකර ගෙදරක ජීවත් වෙනවා වගේ තමයි අපි මේ හොස්ටල් එකේ හිටියේ. හැබැයි අපිට තෙලවල මේ පහසුකම් හම්බෙන්නේ නැහනේ. ඒක නිසා අපි පුළුවන් තරම් බඩු ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ඉතින් මමයි මගේ යාළුවයි මේ පේනවනේ ඔලුවට අත ගහගෙන කල්පනා කරන්නේ කොහොමද මේ ටික අස් කරලා ඉවර කරන්නේ. අපි රෑ 7-8 වෙද්දී කොහොමුණත් බඩු ටික පහලට ගෙනිහින් තියන්න ඕනේ. ඒ වෙද්දී අපි අස් කරන්නත් ඕනේ. ඉතින් අන්න බලන්නකෝ කැම්පස් එකේ නෙවෙයි හොස්ටල් එකේ කාලිංග හොස්ටල් එකේ අවසාන දවස ඇත්තටම හරිම දුකයි. ආදරණීය මතක ගොඩක් තියෙන අපේ ආදරණීය හොස්ටල් එක යාළුවොත් එක්ක එකට ඉඳපු මුලින් හොස්ටල් එකට ආව කාලේ අපිට ගෙදර දුවන්නමයි හිතෙන්නේ. හැබැයි මම මේ දැන් මේ වොයිස් කරන්නේත් ගෙදර ඉඳගෙන මට දැන් හිතෙනවා අනේ හොස්ටල් එකට යන්න තිබ්බනම් යාළුවෝ එක්ක ඉන්න තිබ්බනම් අපි මුලින් අර ගෙදර යන්න ඕනි කියන තැන ඉඳගෙන අනේ ආයේ හොස්ටල් යන්න තිබ්බනම් කියන තැනට වෙනකන් කොච්චර දේවල් වෙනස් වෙලාද කියලා. ඔයාලටත් කැම්පස් ආව දවසක එහෙමනම් ඔයාලා කැම්පස් ගිහිල්ලා ඉවර නම් කැම්පස් යනවා නම් ඔයාලට ඒක දැනෙවි. කැම්පස් එක නෙවෙයි, හොස්ටල් එක නෙවෙයි. ඔයාලා කොහෙට ගියත් ඒ තැන හුරු වුණාට පස්සේ එතන දාලා යන්න තියෙන දුක ඔයාලා දන්නවනේ. ඉතින් බලන් ඉන්නකෝ කොහොමද අපි මේ වැඩ ටික ඉවර කරන්න කියලා.
හොස්ටල් එක ගැන ගොඩක් ළමයි ගොඩක් ප්‍රශ්න ඇහුවා. හොස්ටල් හම්බෙන්නේ නැහැ ළමයි අම්මා තාත්තා රජයේ සේවකයෝ නම්. ඉතින් තව දෙයක් තමයි අම්මා තාත්තා රජයේ සේවයෙන් විශ්‍රාම ගියත් සමහර වෙලාවට සමහර අයට හොස්ටල් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ කාලිංග හොස්ටල් එක හම්බෙන්නේ ෆස්ට් ඉයර්ස්ලට විතරයි. ඊට පස්සේ ඉයර්ස් වලදී සෙකන්ඩ් ඉයර් එකේදී තෙලවල හොස්ටල් එක, ඊට පස්සේ හැව්ලොක් හොස්ටල් ඔන්න ඔය වගේ හොස්ටල් හැබැයි අපිට හොස්ටල් එක ඇතුලේ උයන්න බෑ. මොකද මේ හොස්ටල් කියලා කියන්නේ මේක ලොකු ෆ්ලැට් එකක්නේ. එතකොට මේ ෆ්ලැට් එක ඇතුලේ උයන්න බෑ. මොකද අපි පාවිච්චි කරපු විදිහටම අපෙන් එන අනිත් නංගිලට මේ හොස්ටල් එක අපි ලස්සනට දෙන්න ඕනේ නිසා තමයි ඒ තීරණය අරන් තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි මේ හොස්ටල් එකට යද්දිත් ගොඩක් ක්ලීන් එකට තිබ්බා. කවුරුත් පාවිච්චි කරන්නේ නැති විදිහට තමයි අපිටත් ලැබුණේ. ඉතින් අපි හිතනවා ඒ විදිහටම ඊළඟට එන නංගිලා ටිකටත් මේ රූම් එක, මේ අපාර්ට්මන්ට් එක, මේ යුනිට් එක පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. ඔන්න කොහොම හරි ඇඳුම් ටික පැක් කරලා ලැගේජ් එක ලොක් කරා. ඊට පස්සේ මේ තියෙන ස්ටඩි ඒරියා එකේ දැන් අපේ පොත් ටිකත් අරන් යන්න ඕනේනේ. මේ තියෙන්නේ මගේ විතරක් නෙමෙයි අපි 4 දෙනාගේම පොත් පේනවනේ පිස්සන් කොටුවා වගේ. දැන් මේ සේරම අස් කරන්න ඕනේ. තාමත් මේ වෙද්දිත් අපේ යාළුවෝ දෙන්න ඇවිල්ලා නැහැ. අපි උදේම බෙඩ් ෂීට්ස් වොෂින් මැෂින් එකට දාලා ගියේ. හැබැයි අපේ එක යාළුවෙක් හිටියේ අපි අද හොස්ටල් එකේ. අද දවසේ වැස්ස නිසා අපිට ඒ ටික වේල ගන්න බැරි වුණා. ඒ වුණාට අපි කොහොම හරි මේ හැංගර්ස් වල එල්ලලා ෆෑන් එක දාලා බෙඩ් ෂීට් ටික වේල ගත්තා. මොකද අපි බෙඩ් ෂීට් ටිකක් දාලා යන්න ඕනේනේ. එතකොට ඒ වෙනකන් අපි උදේ තමයි බෙඩ් ෂීට් ටික කොට්ටත් එක්ක බාර දුන්නේ. එතකන් ඔන්න අපි යනවා බඩු සේරම ලෑස්ති කරලා රෑ 7ට විතර බඩු ටික ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ දාලා එන්න. එතකොට අපි දෙන්න මේ බඩු ටික ලෑස්ති කරද්දී ඊතර යාළුවෝ දෙන්නත් ඇවිල්ලා යාළගෙත් බඩු ටික පැක් කරලා ඉවර වුණේ. ඔන්න බලන්නකෝ ඉතින් මේ බෑග් එක ඇදගෙන යන්නේ ඉමා අක්කා. එයාගේ කාඩ් එක තමයි ක්‍රිෂ්ණවි. එතකොට මේ ওই රතු පාට කලිසමෙන් ඉන්න අක්කාගේ කාඩ් එක හස්කි. එතකොට අනිත් පැත්තෙන් ඉස්සර මගේ වීඩියෝස් වල මං චූට කියලා කියන කෙනාගේ කාඩ් එක කයිලාෂි. ඉතින් එතකොට මේ ඔයාලගේ Unilife with Vihara YouTube channel එක කරන මගේ කාඩ් එක දේවි. ෆස්ට් එක ඉවර වෙන්න කලින් අනිවාර්යයෙන්ම කාඩ් දානවානේ. එතකොට ඒකත් හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඔන්න අපි ආවා අපේ රූම් එකකට. අපේට වගේම අපාර්ට්මන්ට් එකකට තමයි අපිට බඩු දාන්න තියෙන. ඔයාලට මේ පේනවනේ ළමයි බඩු දාලා ගිහින් තියෙන්නේ අපිට කලින් ගෙදර ගියපු ළමයි. ඒ කියන්නේ අපිට කලින් එක්සෑම් ඉවර වුණ අය. ඉතින් ඊට පස්සේ දැන් අපිට බඩු ටික දාන්න ඉඩක් හොයාගන්නත් ඕනේ. ඊට පස්සේ අපි එක කාමරයක කොනක අපි 4 දෙනාගේම බඩු ටික පිළිවෙලට තියලා ආවා. ඉතින් මේ බඩු සේරම 3 පාරකට විතර තමයි අපිට අරන් යන්නේ. මොකද බඩු ගොඩක් තිබුණානේ 4 දෙනාගේම. එදා රෑ පුරාවට අපි කතා කරේ මේ අපේ අවසාන දවසනේ හොස්ටල් එකේ ඉන්න. අපි 4 දෙනා සමහර විට ඊළඟ හොස්ටල් එකේදී එකට වැටෙන්නත් පුළුවන්, වෙනම වැටෙන්නත් පුළුවන්. මේ ළමයි මම වීඩියෝ කරනවා කියලා තියෙදි තමයි මේ බూరు 4 දෙනා මේ විදිහට කැමරේක ඉස්සරහා තේස්ති වෙන්නේ. ඔය මම වීඩියෝ කරනවා කිව්වම දුවලා ගියා. ඉතින් අවසාන දවසේ උදේ දැන් 4:05 විතර ඇති. අපි 5:40ට තමයි හොස්ටල් එකෙන් එළියට යන්න හිතන් ඉන්නේ. අපේ හොස්ටල් එකෙන් 6ට කලින් එළියට යන්න බෑ. 6ට කලින් යනවා නම් මැඩම්ට ලියුමක් ලියලා අපි 4 දෙනාගේ BA නම්බර්ස් දාලා බාර දෙන්න ඕනේ. ඊට පස්සේ අපි යන්න හිතන් හිටියේ 6 කාලේ මරදානයට එන ට්‍රේන් එකේ. ඒක බෙලියත්තර යනවනේ. මේ යාළුවෝ දෙන්නට ගාලෙන් බහින්න පුළුවන්. මටයි බෙලියත්තෙන් බහින්න පුළුවන්. ඒක නිසා අපි 4 දෙනාම අවසාන දවසේ ට්‍රේන් එකේ එන්න හිතුවා. වෙනද අපි යන්නේ හයිවේ වල වෙනම. අද අවසාන දවසේ නිසා අපි 4 දෙනාම ට්‍රේන් එකේ එන්න හිතුවා. ඉතින් ඔන්න පේනවනේ හොස්ටල් එක තනිකර සැලොන් එකක් වගේ. අපේ රූම් එක විතරක් නෙවෙයි ගර්ල්ස් හොස්ටල් එකක හැම රූම් එකක්ම මේ වගේ තමයි. අවසාන දවසේ හරිම මේ යාළුවෝ 3 දෙනා මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද හොස්ටල් ජීවිතේ ලස්සන උනේම මේ යාළුවෝ 3 දෙනා නිසා. දුකේදී සතුටේදී දරා ගන්න බැරි තැන්වලදී හැම දෙයකටම මට හිටියේ මේ යාළුවෝ 3 දෙනා. වෙනසක් නැතුව 3 දෙනාත් එක්කම සහෝදරයෝ වගේ මේ හොස්ටල් එකේ අපි හිටියේ. ඉතින් හොස්ටල් එකකට එන ඕනම කෙනෙක් ඒ ඉන්න අයත් එක්ක ඒ විදිහට තමයි ඉන්නේ. ඒ කොහොම වුණත් මට හරිම දුකයි මේ වීඩියෝ එක බලද්දි. මේ අවසාන දවසනේ අපේ ආය අපිට මේ රූම් එකට යන්නවත් අපි 4 දෙනාට මේකේ කලින් වගේ ඉන්නවත් බෑ. ඒ වුණත් මම ප්‍රාර්ථනා කරනවා
අපි කොහේ හිටියත් මේ යාළුකම හැමදාම තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලනව නම් ඔයාලගේ හැම යාළුවෝ ඉන්නව නම් ඔයාලට මතක් වේවි යාළුවොත් එක්ක ගෙවෙන කාලය කොච්චර සුන්දරද කියලා. ඉතින් තමයි හීන පස්සේ යන හැමෝටම ඔයාලගේ හීන හැබෑ කරගන්න ලැබෙන්න ඕනේ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. ඒ හීන ඔයාගේ ඇස් ඉස්සරහා හැබෑ වෙනව දකිද්දී ඒ සතුට කියලා නිම කරගන්න බෑ. ඉතින් අපේ කාලිංග හොස්ටල් එකේ අවසාන දවස ඔයාලා හැමදාම දැකපු හොස්ටල් එකේ අවසාන දවස ඉවර වුණේ මෙහෙමයි. සේරම බඩු ටික මේ පේන්නේ අපිට ගෙදර අරන් යන්න තියෙන බඩු ටික. මං ඉස්සර හරි ආසයි කැම්පස් අයියලා අක්කලා ලොකු බෑග් දාගෙන ගෙදර යනවා දකිද්දි. මං ඒකට ඇත්තටම හරි ආසයි. හැබැයි දැන් මගේ ආසාව හොඳයි. මොකද හිතන තරම් ලේසි නෑ. හරිම අමාරුයි ළමයි බෑග් ටික උස්සගෙන පිස්සෝ වගේ හන්දට යන්න වගේ ගෙදර එද්දී 6-8 කාලිංග හොස්ටල් එකේ 6-8 කියන්නේ අපේ මතක පිරුණු ආදරණීය තැන. එහෙනම් අපි යනවා අපි 4 දෙනාම මේ ලස්සන මතක ගොඩක් හිතේ තියාගෙන අපිට හොස්ටල් එකට ඉන්න දුන්නට මෙච්චර කාලයක් අපිව බලාගත්තට අපිට ඉගෙන ගන්න ඉඩ දුන්නට ඇත්තටම මේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න ඕනේ. මොකද දුප්පත් පැල්වල ඉන්න දරුවෝ ලොකු තැන්වලට අරන් ගියේ නිදහස් අධ්‍යාපනය. ඒක ඔයාලට දැනේවි මීට වඩා ඉස්සරහට ගියාම. සමහර විට අද මට දැනෙනවට වඩා ලොකු හැඟීමක් මම දවසක ඩිග්‍රී අරගෙන ගෙදර යද්දී මට හිතාට දැනේ. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉඳපු ඔයාලට ගොඩක් ස්තුතියි. වගේම අලුත් වීඩියෝ එකකින් ඔයාලා ගාවට එන්නම්. ගිහින් යන්නම්. පරිස්සමෙන් සතුටින් ඉන්න.